welcome to my new YouTube channel. ඉතින් මගේ පරණ YouTube channel එක 2022 නැවතුනට පස්සේ මම ආයේ YouTube channel එක පටන් ගත්තේ නැහැ. ඉතින් මම හිතුවා 2026 ඉඳන් ආයේ YouTube channel එක පටන් ගන්න. ඉතින් vision board එකක් හදන්න තමයි idea කරගෙන ඉන්නේ first video එකෙන්. අපි දැන් යමු ඒකට ඕන කරන බඩු ටික අරගෙන එන්න. මම කිරිබත්ගොඩ සසරයිකෙන් තමයි බඩු ටික ගන්න හිතාගෙන ගියේ. කැනස් බෝඩ් එකක් තිබ්බෙත් නැහැ. මම හිතාගෙන ගිහපු සයිස් එකේ. ඒ නිසා මම ගොඩක් පොඩි සයිස් එකක් අරගෙන ආවා. ඉතින් ඒ නිකම්ම චුටි බඩගින්නක් හැදලා. ඉතින් බන් එකකුත් කකාවා. ඊට පස්සේ දැන් විෂන් බෝඩ් එකට ඕන කරන ෆොටෝස් ඒ ටික මම කලින් ඉඳන්ම මම පින්ක් කලර් එකෙන් තමයි ගොඩක් ඒවා ඩවුන්ලෝඩ් කරගත්තේ. ඉතින් මම ඒ ටික Google එකෙන් ඩවුන්ලෝඩ් කරගෙන තිබිලා මම ඒ ටික print out කලර් print outs ටිකක් ගත්තා. ඒ අතර තමයි ඉතින් මම ඔය බලාගෙන හිටියේ. ඉතින් ඒ ඇන්ටි මට print out ටික දාලා දෙනකම්. ඔය වැඩ ටික ඉතින් මම පැයක් වගේ ඇතුළත කරගෙන ඉක්මනටම ගෙදර ආවා. ඔක හදන්න ඕන නිසා. අතරම මම මීට කලින් විෂන් බෝඩ් එකක් හදලා නැහැ. මම දැන් YouTube එකෙන් වීඩියෝස් දෙක තුනක් බලලා ඒකෙන් අයිඩියා එකක් අරගෙන මොන වගේද මේක වෙන්නේ කියලා. කියන්නේ මමත් මහ ලොකුවට මේක ගැන දන්නේ නැහැ. උනාට මම හිතන්නේ අර අපිට අචීව් කරගන්න තියෙන ටාගට්ස්, ගෝල්ස්, ඩ්‍රීම්ස් ඒ ඔක්කොම ඇතුළත් වෙන්න ඕනේ විෂන් බෝඩ් එකට. ඉතින් අපි හැමදාම ඒ විෂන් බෝඩ් එක දිහා බලලා ඒකට තැන්ක්ෆුල් වෙන්න ඕනේ, ග්‍රේට්ෆුල් වෙන්න ඕනේ. ඒ වගේ දේවල් ටිකක් තමයි ඉතින් මේ කියන්නේ විශ්ව මාතාව විශ්වය හරහා අපිට ඒ දේවල් ඇට්‍රැක්ට් කරගන්න පුළුවන් මෙතඩ් එකක් තමයි මම හිතන්නේ මේ විෂන් බෝඩ් එක කියලා කියන්නේ. මේ විදිහට තමයි ෆයිනල් ලුක් එක ආවේ. මම මේ විෂන් බෝඩ් එක හදපු ෆස්ට් ටයිම් එක. අඩුපාඩු දිනවද නැද්ද කියලා දන්නේ නැහැ. වීඩියෝස් දෙක තුනක් බැලුවා YouTube එකෙන්. බලලා තමයි හැදුවේ. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවර